හරි එහෙනම් අපි ඊළඟ ස්පීකර් ගාවට යමු. අපි ඊළඟ ස්ටේජ් එකට හරි හරි දැන් ඊළඟ කරන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. එයාත් ඉන්නේ এডুকেෂන් ස්පේස් එකේ. මමත් ඉන්නේ এডুকেෂන් ටෙක්නොලොජි ස්පේස් එකේ. එයාත් ඉන්නේ এডুকেෂන් ටෙක්නොලොජි ස්පේස් එකේ. ඉතාම අඩු වයසින් සාර්ථකත්වයට පත් වෙච්ච සම්මාන මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් ඉතින් ගණන් කරලා ඉවරක් මේ විදිහට මම ගිහිල්ලා තියෙන සම්පූර්ණ වෝල් එකක් පිරෙන්න ඒවා තියෙන සෑහෙන දෙයක් කරපු අඩු වයසින් කරපු එක එක යාගේ විශේෂත්වය දැන් ඉක්මනට දේවල් කරනවා කියන්නේ අලුත් දේවල් කට්ටක් ගලවගෙන දේවල් කරනවා අපිට ස්පීඩ් එක වැඩි වගේ හැබැයි කවුන්ට් නැහැ ඔයාගේ ස්පීඩ් එක ගත්තේ කොහොමද සහ ඔයාගේ ආරම්භය ගැන පොඩ්ඩක් කතා කරමු මම ඕක තරම් අහලා තියෙනවා නමුත් අපි ඔඩියන්ස් එකට පොඩ්ඩක් කියමු ඊළඟ සංජීව කියන්නේ කවුද ඔයාගේ එක්ස්පර්ටයිස් මොනවද කරන්නේ හරි ඕකේ හැමෝටම සුබ සන්ධ්‍යාව ප්‍රොෆෙෂනල් විදියට මේ ඊට පස්සේ පොඩ්ඩක් කතාව මම මේ මම ප්‍රොෆෙෂනල් කතා කරන අඩු ඉවර කියලා මේ මම නිකන් පොඩ්ඩක් කතාව කියන හරිම දෙකේ මම හිතන්නේ හැමදාම වගේ දැන් මම කියලා මේ මම හිතන්නේ ගොඩක් දන්නවා ප්‍රති කතාව මම ඉන්නේ මොකද කියන මම ඉන්නේ රත්නපුර ඒක රත්නපුරේ මම ගෙදර මම ඉවලා තියෙන්නේ මහ ගෙවලා තියෙන්නේ රත්නපුරේ කිලෝමීටර් 25ක් ඇතුලේ රාජ්‍යං කියකට තාම දැන් 2025 මේ ඔක්තෝබර් මේ වෙනකන් තාම ADSL නැහැ පැත්ත. තාම නැහැ. හරිද? එතකොට මම ස්ටාර්ලින් තියනවා දැන්. එතකොට මම පොඩි කාලේ තමයි නිකන් පොඩි කතාවේ මම පොඩිම කාලේ ටික ඔය කතාව ගොඩක් කරලා කියලා නැහැ කොහෙවත් මම හිතන්නේ. එතකොට මොකක්ද වෙන තැනක ඉන්න දෙක මේ කියන්නේ. ඔව් වෙන තැනක කියලා නැහැ මම හිතන්නේ. සාමාන්‍ය මම ස්කෝලර්ෂිප් කරේ. ඒ සිත්සත් කරේ අපේ ගෙවල් ගාව ඉස්කෝලේ. ගෙවල් ගාව ඉන්න සාමාන්‍ය පයින් යන තුරු විනාඩි 10න් වගේ ඉස්කෝලේට යන්න පුළුවන්. එයා මතේ ඕල මේ සිත්සත් කරේ. ඒතකොට එයා සතේ සිත්සත් ලියද්දි ලිව්වම මට ලකුණ 131යි. අපි ඉස්කෝලේ තියා කොල්ලෝ අපි 4-5 දෙනෙකුයි කෙල්ලෝ 5 දෙනෙකුම සාමාන්‍ය 10ක කොලක් තමයි අපි බැච් එක කියන්නේ. ඔච්චරයි පොඩි ඉස්කෝලේ ප්‍රයිමරි ඉස්කෝලේ එක පන්තියේ මේ ඉස්කෝලේ ගාම ඉන්න දේ ඕන 100ක් විතර. ගම ඉස්කෝලේ ඒ කාලේ ඉතින් කම්පියුටර් එකක් දැකලවත් නැහැ. ජීවිතේට දැකලවත් නැහැ කම්පියුටර් කියන එක මොකක්ද කියලා අහලත් නැහැ. අපේ ඉතින් තාත්තට තිබ්බ ෆෝන් එක Motorola අර ලොකු මුලින්ම තිබුණා අර ලොකු ගඩොල් ෆෝන් එක. අර අපි කියන්නේ ගඩොල් ෆෝන් කියන්නේ. ඊට පස්සේ තිබුණා මේ Motorola ෆෝන් එක. අර පොලේ ගහුවා කෙලෙන්නේ නැති ෆෝන් එකක් තිබුණා. මේ මම දැන් තාත්තා ඉන්නේ ගත්තට රුපියල් 2500 වේද ඒ කාලේ. මට මතක නිකන් දැන් කීයක්ද මතක පොඩි කාලේ මතක නේ. ඒ කාලේ 2500 කියලා ලොකුද? ඔව් ඒ කාලේ 2500 කියන්නේ මම හිතන්නේ රුපියල් 50000ක් විතර වෙන්නේ. ඊට පස්සේ ඒ කාලේ කොයි කාලේ? 2007 වගේ. ඒ කාලේ ගඩොල් ෆෝන් එක. Motorola එක. ඒ කාලේ. Motorola අර උඩ රවුමට තියෙන ෆෝන් එක. ඕක තමයි තිබුණේ තාත. ඒ කාලේ ඊට පස්සේ ගියේ ඇත්තටම මැටි ගහපු විතර. මොකුත් තිබුණේ නැහැ. ෆැමිලි එකේ බෑග්ග්‍රවුන්ඩ් එක මොකවත් දන්නේ නැහැ. ඊට පස්සේ කොහොමද ශිෂ්‍යත්ව පාස් කළා මම ගියා ධර්මපාල කිසිත් කොලක් වෙනවා රතුක ධර්මපාල. එතකොට ඒකේදී මම ඕලෙල් කරේ. එතකොට මට ශිෂ්‍යත්ව ෆේල්. ශිෂ්‍යත්ව 150 ලකුණු මේ කට් ඔෆ් මාක් 130 මට තිබ්බේ. අපේ ඒවා එක එක්සෑම් පාස් වුණේ 151යි. මෙයා අපිත් එක්ක හිටපු කොල්ලෙට මේ මිනිහා පාස් වෙලා වෙන ඉස්කෝලේ ගියා මම තව ඉස්කෝලේ ගියා. අපේ අනිත් හිටපු කට්ටියත් ෆේල්. හරි ඉස්කෝලෙන් ෆේල්. අයියෝ වෙන ඉස්කෝලේ ගියාට නෑ අපේ ඉස්කෝලේ නේ ශිෂ්‍යත්ව නෑ මෙතනින් පස්සේ නෑ grade 9 එක විතර දිනවා. අපේ අම්මලා ඉන්න කාලේ මම හිතන්නේ 13 11 වගේ වෙනකම් වගේ තිබුණා මම හිතන්නේ 11 කන්දේ. ඊට පස්සේ අපි ඉස්කෝලේ යන කාලේ 9 පන්ති විතරයි. දැන් තියෙන ප්‍රයිමරි විතරයි. මේ වෙද්දි. එතකොට ඒකට ගියේ ඊට පස්සේ ධර්මපාලට ගියා මම ඕලෙල් කරන්න. ඕලෙල් කරන් ගියා පස්සේ මේ දැන් 6 7 පන්ති වලදී කම්පියුටර් එකක් කිව්වහම නිකන් මාර අමුතු ඉන්නේ ඊටි. දන්නෙත් නැහැ. ඊට පස්සේ මම කොහොමද 7 පන්ති ස්කවුට් කරන්න පටන් ගත්තා. ස්කවුට් කරා මම ඉස්කෝලේ ගාව ස්කවුට් කැඩෙට් සෙන්ජෝන් පරිසර කණ්ඩායමක් තිබුණ ඉස්කෝලේ ඔය හැම මගුලම කරා. මොකද මගේ තියෙන දෙයක් දෙයක් ඒ කාලේ කරන්න ඕනේ කියන්නේ. මම කන්ටෙන්ට් කියන්නේ ඒ කියන්නේ මට ඒක ඉවර කරන්න ඕනේ. එහෙම එකක් කියලා. ඉතින් ඒකින්ද මට ඔය තියෙන හැම දෙයක්ම මම කරනවා. මට කොච්චර ස්ට්‍රෙස් වුණත් මොනවා වුණත් මම දන්නේ මම කරනවා. ඊට පස්සේ කොහොමරි 8 මන්ති වගේ යද්දි කම්පියුටර් ලැබ් එක ගියද්දි ඒ කියන්නේ කම්පියුටර් ලැබ් එකට යනවා එක්ක ඔබලා දුවනවා. දන්නේ නැහැ ඉතින් 8 කියන්නේ සාමාන්‍ය 2009 විතර වෙයි. මම හිතනවා ඔයාලා කම්පියුටර් හොඳට පාවිච්චි කරන කාලේ මම ඒ කාලේ තමයි හරියට කම්පියුටර් දැක්කේ. හරියට. එතකොට ඊළඟ ඔබලා යන ඒ කාලේ තමයි Android ෆෝන් ආවේ. මේ බස් වල එන්නේ අපි දකිනවා මේ සමහරවල් බස් එකේදී මේ යන්නේ හිමි. එතකොට මේ සමහරවල් ෆෝන් එක මෙහෙම කෙලින් තියෙන ෆෝන් එක මෙහෙම රොටේට් වෙනවා කියන්නේ Android. එහෙම තමයි අපි හිතාගන්නේ. කෙලින් තියෙන ෆෝන් එක මේ වෙන අර LG ෆෝන් එක තිබුණා ඉස්සර පොඩි ෆෝන් ලොකු මේ ගණකම් ෆෝන් එක ඔක තමයි Android ෆෝන් එක.
ඊට පස්සේ 2008 දැන් ඔය ඔබ බලද්දි මේ මම ස්කවුට් කරන්නේ. එතකොට අපි ස්කවුට් එකේ ඔය ලෙටර්ස් එහෙම හදනවා. ලියුම් හදනවා එක එක ඉස්කෝල වලට අරගෙන යනවා. ඉතින් මේ අපි ගියා ඊය කෙනෙක් දැන් ඊය රට මේ මට වැඩි අවුරුද්දක් වැඩි මල්ලයි. එයාත් එක්ක මම යනවා කම්පියුටර් ලැබ් එකට ඔය ලෙටර්ස් ගහනවා මේ හදාගන්න. ලෙටර්ස් හදාගන්න. ඊට පස්සේ මම ඉතිල්ලා මේ මම බොරුවට යනවා මම කියන්නේ ක්ලාස් එකේ මොනවා හරි පීරියඩ් එකක් කට් කළාම සාමාන්‍ය හිස්ටරි සිංහල ඔය වගේ ඒවා කට් කරනවා. ඕවා කට් කළා මම කම්පියුටර් ලැබ් එකට ගිහිල්ලා මේ මං කියන සර්ට මේ අපි හිටියා බටු ගෙදර සර් කියලා සර් කෙනෙක්. සර් කියන සර් මේ ලියුමක් තියෙනවා හදාගන්න කියලා බොරුවට ලියුමක් නෑ ඇත්තටම ලියුමක් තියෙනවා කියලා ගිහිල්ලා මැෂින් එක ඔන් කරන්නවත් දන්නෙත් නෑ. ඔහේ වාඩිලා බලා ඉදි සර් ඇවිල්ලා කියලා දෙනවා මෙහෙම තමයි ඔන් කරන්නේ කියලා. එයා තමයි මට මුලින්ම කියන්නේ. ඒ සර් තාම වෙන ඉස්කෝලේ ඉඳන් ඉන්නවා මේ එයාගේ අර අපි හරියටම අඳුරගන්නේ එයා අල්ලන්නේ බඩේ බුරින්. හරි ඒ කියන්නේ මොන හරි වැරද්දක් කරනවා අල්ලන්නේ බුරින් අල්ලලා කරනවා. එහෙම තමයි හැමෝම දන්නේ මේ වීඩියෝ එක බලුවොත් එහෙම කෙලින්ම දන්නවා කොට විතරස. ඒක දාන්න. හරියම. එයා තමයි දන්න මුලින්ම මේ කම්පියුටර්ස් ගැන කිව්වේ මේක. කොහොමද වැඩ කරන්නේ කියලා කිව්වේ. ඒ කාලේ ගෙදරට සල්ලිත් නැහැ කම්පියුටර් එක කරන්න දෙන්න. ඊට පස්සේ කොහොම හරි මාස දෙක තුනක් ඇද්දි මම ටයිපින් වැට්ටින් පාඩ පුළුවන්. ලෙටර්ස් ටයිප් කරන්න පටන් ගත්තා. දැන් මම තමයි නිකන් වැට්ටා වගේ යනවා ලෙටර්ස් අරගෙන ගිහලා ටයිප් කරනවා. ඔහොම තමයි තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි 9 10 පන්තියට තමයි මම කම්පියුටර් ගත්ත ගෙදරට. ඒතකොට ගෙදරට ගත්තත් ඒ ගමේට මං ගමකනේ ගමේම මිනිස්සු බනිනවා. අපේ අම්මා තාත්තා කියන්නේ මේ පොඩ ගමේ සෝෂල් ඉන්න කට්ටිය. ඒතකොට අම්මට එහෙම වන්නා මේ එක්කෙනෙක් කියලා දුන්නා මුළු ගමම විනාශ කරා කියලා. කම්පියුටර් කරන් දෙනවා කියලා. ඒතකොට කම්පියුටර් කරලා පියා 58 ඒ කාලේ ඩුවල් කෝ එක 58,000යි ඒකත් ගන්න සල්ලි නැහැ රුපියල් දෙපාරකට ගන්න ගත්තේ ඒක ගත්තේ නියුනෙට් කියලා කම්පැනියක් තියෙනවා දැන් රත්නපුරේ තියෙන එක නියුනෙට් කියන්නේ මගේ පළවෙනිම ක්ලයන්ට්. ඔව් නියුනෙට් එක එයාලා ගත්තේ එයාලා ගෙවන්න දෙන්නේ නැහැ ඒ කාලේ. ඒතකොට අපි හිටිය බදුවත් කියලා සර්ගෙන මං ගණන් පන්ති ගියස මැත්ස් ඔලෙවල් මැත්ස් ක්ලාස් ගියස එයාගේ ස්ටුඩන්ට් කෙනෙක් තමයි ඒ නියුනෙට් එක කරන්නේ. ඒතකොට එයාට කියලා දෙපාරකට ගෙවන්න හදාගෙන කොහොම හරි අම්මා හැම මේ 26000 විතර මුලින් දීලා කොහොම හරි කම්පියුටර් කරන් දුන්නා. අරන් දීලා දැන් ඩුවල් කෝ එක. දැන් ඉතින් ඉන්ටර්නෙට් ඇක්සස් ඒවත් මොකුත් නැහැ. ඉතින් කම්පියුටර් එක තියෙනවා. ගෙන අප ගමන් IGA දාගත්තා, San Andreas දාගත්තා, YCT දාගත්තා. ඔය ටිකනේ තියෙන්නේ. අපි ඒ කාලේ ආදල්ල ඔය ටික දාගත්තා, ගේම් ගහන්න ගත්තා. ඉතින් ඔය කාලේ අර 6 ඉඳන් 9 පන්ති යනකොට ඔය යාළුවන්ගේ ගෙවල් වලට ගිහිල්ලා එහෙම ඉතින් ගේම් ගැහුවා. ඕවා අර ඔය ටික තිබුණා ඉතින්. ඊට පස්සේ දැන් ඉන්ටර්නෙට් යනවා. ඉන්ටර්නෙට් ඔන් දැන් ඉන්ටර්නෙට් හොයාගෙන විදිහක් නැහැ යාළුවන්ගේ ඩොංගල් එහෙම ගහලා try කරනවා. රුපියල් 3000ක් වෙන ඒ කාලේ ඩොංගල්ල. ඩොංගල් එහෙම ගහලා try කරනවා හරියන්නේ නැහැ. කොහොමද ඩොංගල් එකක් ගෙනල්ලා මේ වහලු බිම තියලා මීටර 10 කේබල් එකක් ඇද්දා මේ ලැප් එකට. මේ මැෂින් එකට කම්පියුටර් එකට වැඩ කරනවා. සාමාන්‍ය කිලෝබයිට් 30 40ක් 50ක් විතර ස්පීඩ් එකකින්. රැට YouTube වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙන්න දානවා උදේට බලනවා. කොහොම තමයි තියෙන්නේ. ඉතින් ඒ කාලේ එහෙම හදාගත්තා. හදාගෙන කොහොම හරි නිකන් මුකුත් කරන්නේ නැහැ මුකුත් බෑ. ඔය ඉතින් ඔහි ටයිප් කරනවා, ඩොකියුමන්ට්ස් හදනවා, Excel වැඩ කරනවා. දැන් ඕවා තමයි. ඊට කොහොම හරි මං 10 11 පන්තියේදී මේ සීරියල් එකක් තිබ්බනේ. ඔව් ඒව තියෙනවා. ඊට පස්සේ ඒක තාමී මැෂින් එකේ තියෙනවා මං ගා. ඒකත් එක්ක. ඊට පස්සේ 2000 මේ කියන්නේ මම ඕලෙල් කරන කාලේ දැන් මම ලැබ් එකේමනේ මට ආව මේ ලකුණු දැන් ඔය පන්ති ලකුණු හැමයි දාන විභාග ලකුණු මං හදුවා Excel sheet එක. ඒ කාලේ Excel sheet එක හදනවා කියන්නේ මාර වැඩ එකක් ඒ කාලේ. Excel sheet එක හදලා මේ ලකුණු දාපු ගමන් ඇවරේජ් එක එනවා එකතු වෙනවා පන්ති කවුද කීවිනේද කියලා එනවා. ඕක දැක්කට පස්සේ මිස්ලා මාර යාර ආව සින්න කිව්වේ. ඉතින් මේ හැදුවා. හදලා කොහොම හරි අන්තිම වෙද්දී ඒ කියන්නේ මම ඉස්කෝලේ කොලෙජ් කරන කාලේ මම තමයි මේ ඉස්කෝලේ මාර නිකන් Excel වැඩ ටික කරන්නේ. Excel ඔක්කොම ගෙනත් දෙනවා විභාගය කරේ තියෙනවා ලකුණු ටික ගෙනත් දෙනවා. මෙන්න පුතේ ලකුණු ටික මේ ටික හදලා දෙන්න. විනාඩි 5න් 10න් ලකුණු ටික හදලා දැම්මා. ඒ ඇවරේජ් එක ඔක්කොම වෙලා print එකක් දාගුණා මෙන්න ඉස්කෝලේ දුන්නා. වැඩේ හරි. දැන් ඒ කාලේදී සාමාන්‍යයෙන් ගේමක් ගහගත්තා. ඊට පස්සේ නෝවල් කරා. ඕලෙල් රිසල්ට් ඒකයි B5යි C2යි S1යි. S වෙනද වගේ ගණන් නෙවෙයි ගණන් වලට ඒක. මම ගණන් පීරියඩ් එක විතරයි පන්ති හිටියේ. මොකද හැමෝම කියන්නේ ගණන් අමාරුයි කියලානේ. හැමෝම කියන්නේ ගණන් අමාරුයි. මම ඉතින් ගණන් වලට තමයි ફોකස් කරේ. මම කරන්නේ ගණන් පේපර් එක මම ඉස්සර ඇනලයිස් කරනවා. ගණන් පේපර් එකේ පාඩම් කොච්චරකින් අවිලා තියෙනවද විභාගෙට. පළවෙනි ප්‍රශ්නේ හැමදාම ඉන්නේ එකම පාඩම. දෙවෙනි ප්‍රශ්නේ කොච්චරක් ඇවිත් තියෙනවද? තුන්ක් කොහොමද? ඔය මිල ඒ ඉන්න ප්‍රශ්නේ විතරයි මම කරේ.
කොහරි බාහිරේ නාරි 10ක් 20ක් විතර මම නිකනුත් හිටියා. මැත්ස් වලට ටයිම් මදිනේ. S එක තියෙනවා S එක තියෙන චිත්‍ර වලට. C දෙකක් තියෙනවා ඉතිහාසයටයි ඉංග්‍රීසි වලටයි. ඉතුරු වෙද්දි. ඊට පස්සේ දැන් මේ එතනින් පස්සේ කතාව මම සාමාන්‍ය දෙයක් කියන්නේ. එතනින් පස්සේ දැන් මං ගෙදර ඉතින්ටත් මොකුත් නැහැ. මං ඔය වැඩ කරනවා මේවා මට ඕන මොනවා හරි ඉගෙන ගන්න අලුතෙන් දෙයක්. මං ඊට පස්සේ ග්‍රැෆික් ඩිසයින් කෝස් එකක් තිබුණා මේ ඒ ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා IPCS කියලා. ඒකේ ඒ කෝස් එක 32000යි ඒ කාලේ. ඒකට යන්න දැන් මට ඕන. කිව්වම දැන් අතන ගෙදර සල්ලිත් නැහැ. අම්මගේ මාළයක උගස් කරා එක අම්මා උගස් කරලා රුපියල් 1000 දුන්නා ගිහිල්ලා කරන්න කියලා. ගිහින් රෙජිස්ටර් වුණා. ඊට පස්සේ ඒ ගමන්ම ටවුන් එකට දැම්ම කිලෝමීටර් 25ක් තියනවා. කිලෝමීටර් 10ක් වගේ 10 15ක් වගේ යද්දි තියෙනවා මල්වල කියලා හන්දියක්. එතන තියෙනවා කමියුනිකේෂන් එක URS printers. තාම තියෙනවා ඒක. දැන් මම අලුත් ගියේ හදලා තියෙන්නේ ඒ එතෙන්ට පොඩ්ඩක් මෙහා. එතන මම ගිහිල්ලා කමියුනිකේෂන් එක වැඩ කරා මේ දැන් මට Excel වල පුළුවන් නේ. ඔය ටයිප් කරන්න ඒවා print out ගන්න ඒවා ඔහොම. දැන් මම graphic design එකක් කරනවා. හොඳ අද සිද්ධියක් වුණා. මේ දැන් මම Photoshop ඉගෙනගෙන තියෙන්නේ. Photoshop ඉගෙන ගත්තා. දැන් මම මේ මට මල ගෙදරක පෝස්ට් එකක් හදන්න. පෝස්ට් එක. අර පාර ගහන්න පෝස්ට් එක. මම හැදුවා පෝස්ට් එක සාමාන්‍ය විනාඩි 15ක් 20ක් ඇති පෝස්ට් එක හැදුවා. නම අනිත්‍යව සංඛාර දැම්ම රෝස පාටි. උපත විපත රතු පාටි. හරි ඊට පස්සේ අර මල් ටිකක් එහෙම දාලා කොහොම හරි පාට මේ ලස්සනට හදලා ලස්සනයි පාට මම දන්නේ නැහැ කළු විසුදී හදන්න ඕනේ කියලා ලස්සනට හැදුවා ඒක හදලා කොහොම හරි print කරන්න කියලා print කරලා අපි එතන print කරන්නේ නැහැ ලේසර් ඒ print මොකුත් නැහැ ඩිසයින් එක හදලා ඒවර පස්සේ print එකෙන් print කරුවා මෙයා ගියාට අර කස්ටමර් ගියාට පස්සේ බැලුවා මේක රෝස් වත්තක් ඊට පස්සේ බැනගෙන ආවා මං ගියා මම දන්නේ නැහැ මොකක්ද කියලා ඊට පස්සේ කොහොම හරි බැනගෙන ආවා ඉතලා ඊට පස්සේ අවුලක් වුණේ මේ ඒ දවල් Photoshop විතර පුළුවන් කාලේ ඊට පස්සේ කොහොම හරි එතන රුපියල් 5000යි සැලරි එක ෆස්ට් සැලරි එක රුපියල් 5000 වැඩ කළා ඔය සල්ලිත් එක තුනක් ළමයි රත්තරන් බඩු බේරෙන කෝස් එකක් කරලා කොහොම හරි එළවලු කරන්න පටන් ගත්තා දැන් එළවලු ඔන්න දාන්න ඕනේ ඇප්ලිකේෂන් එතකොට දැන් මගේ ඔළුවේ දැන් මම දහම් පාසල් යද්දී ඔය අර මේ වෙයිදී මම කතික තරඟ වලට වෙනවා සාමාන්‍යයෙන් මේ කතා කරන්න ගිහිල්ලා පොඩ්ඩක් ඔය ඩිස්ට්‍රික්ට් තරඟ වලට අපි යනවා ඒකින්ද මම වැඩි 10ක් දෙන්න කතා කරලා හරි ඔව් මේ කතාව දිග පොඩි ගානක් යනවා ඊට පස්සේ මේ ඔය අර මම කරන්න ඉතින් ලොජිකුයි මීඩියයි IT ඔය තුන තමයි කරන්න ඉතින් කරන්න තමයි ඇප්ලිකේෂන් උත් දාලා අපි මයිට ඉස්කෝලේ තිබුණා ඒ ටිකම ඉවෙන් ඉස්කෝල වලට දාන්න හදලා මට නිකන් ලොක්කම කොළුට ගිහුවා ඒ කියන්නේ මට දැන් කැම්පස් එකෙන් අදහසකුත් නැහැ මම ඊට පස්සේ කරපේදී මේ දැම්මා මේ සයන්ස් වල බයෝ කරන්න ඕනේ කියලා දැම්මා මොකද සයන්ස් නේ අර ලොකු සීන් එක ඒක ඉස්කෝලේ ගියා ආවා ප්‍රින්ස් කොලේජ් ඊට පස්සේ ප්‍රින්ස් කොලේජ් එකට මම ගියා එලවල් කරන්න 2016 එලවල් කරා එලවල් කරද්දි මම දැන් කම්පියුටර් එක තියෙනවා ඉන්ටෙක් තියෙනවා ඒ දවස්වල ෆයිල් ෆ්‍රීලාන්සර් මේවා ටික පොඩ්ඩක් එහෙම ඉගෙන ගන්නවා ග්‍රැෆික් ඩිසයින් කරනවා පේජ් හදනවා ඒකල මම මේ ළඟදී පෝස්ට් එකක් හම්බුනා මම DVD තිබුණා ඊට පස්සේ තුම 2016 එලවල් කරා එලවල් දැන් ඔන්න ඉක්මනට යනවා ස්පීඩ් කතාවෙන් 2016 එලවල් කරා 2017 මම ගියා මට කැම්පස් ආවට යන්න උන්නේ ඊට පස්සේ මම ඩිග්‍රී පටන් ගත්තා ඩිග්‍රී මම මුලින්ම ඩිප්ලෝමා එකක් කරන්න ගත්තා ඊසොෆ්ට් එකේ නම් දැන් මට මන් දන්නේ කපන්න ඒක කරා මම රාත්‍රිපුර IT software engineering ඩිප්ලෝමා එක ඒතකොට ඩිප්ලෝමා එක කරද්දි මට මේ කරද්දි මම වැඩ කරා CDD කියලා තියෙන ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුට් එක ෆයිනෑන්ස් දෙන්න අපි වාහන ලීසින් දෙන කම්පැනි එක ඕක වැඩ කරන ගමන් මට 9900 සැලරි එක ඒ 9900 සැලරි එකට මේ ඉරියල් දින රත්නකට පයින් ආපහු හර දවසකට ඒ කියන්නේ ඩිපොසිට් එකතු කරන්න ලීසින් ගන්න ඔය වැඩවලට ඔය ඉදි කඩවල වලින් තිබුණ ප්‍රශ්නයක් කඩවල වලින් තිබුණ ප්‍රශ්න තමයි එයාට ආදායම දන්නෙත් නැහැ වියදම දන්නෙත් නැහැ මොකුත් දන්නේ නැහැ මම දැක්කොත් නෝත් නියර අප්ඩේට් කතා කරද්දී ඔපචුනිටි එකක් දැක්කා ඒ කාලේ ඔපචුනිටි එකක් දැන්නේ ප්‍රශ්නයක් දැක්කේ ඊට පස්සේ මම හිතුවා මගේ ඩිවිෂන් නොලෙජ් එකත් එක C# වලින් පොස් සිස්ටම් හදලා ඔන්න ගිහින් දැම්ම කඩවල වලට ඔතනින් තමයි වැඩ පටන් ගත්තේ පටන් ගන්න 2018 වෙද්දි මම C# හිටින්න ඒ මම SC software engineering diploma එක කරන්න පටන් ගත්තා ඒකත් එක්ක ඊට පස්සේ ඒක කරන ගමන් 2018 වෙද්දි මම ජොබ් එකෙන් අයින් වෙනවා අයින් වෙලා මම HND කරන්න පටන් ගන්නවා HND කරන ගමන් මම ඒ ඉන්ස්ටිටියුට් එකේ උගන්වනවා උගන්වන ගමන් මම තව ඒකකින් ඩිප්ලෝමා ටික ඔක්කොම ඉවර කරනවා ඊට පස්සේ 2018 මම කම්පැනි එක පටන් ගන්නවා 2018 තමයි 2018 පෙබරවාරි 27 පටන් ගන්නවා බිස්නස් එක Phonics Software Solutions කියලා sole proprietor විදියට රෙජිස්ටර් කරලා
කම්පැනි එක නම දැම්මේ දැන් නමක් දාන්න හිතේ තයිනා මල්ලි බලනවා මේ හැරි පොටර්. ඒ වෙලාවේ අර කුරුල්ලා මේ පීනිස් කුරුල්ලා ගිනි අරන් අලු වෙන සීන් එක. පීනිස් කුරුල්ලා දෙක පීනිස් හොන්න. හරි. ලෝගෝ එකත් එහෙම කුරුල්ලා දාගත්ත නම දැම්මා එච්චරයි. ඊට පස්සේ 2020 දී මේ සංජීවයට හම්බුණා වගේම ඉන්ස්පයරේෂන් ප්‍රෝග්‍රෑම් එක අපිටත් හම්බුණා. එතකොට 2020 වෙද්දී මම සර්විස් කරේ අපි වෙබ් ඩෙවලොප්මන්ට් ඇප් ඩෙවලොප්මන්ට් ඒ කරේ හැබැයි මට බෑ. මට මොකුත් බෑ. මට උගන්නපු ලෙක්චර් මේ කියන්නේ පළවෙනි software engineer SE එකේදී මට හිටපු ලෙක්චර් එක තමයි මාත් එක්ක වැඩ කරේ. ඒ අයියර මන් දෙනා ප්‍රොජෙක්ට්ස් මම පොඩි කමිෂන් එකක් වගේ තියාගන්නවා. තව දෙන්නෙක් දෙනවා මම කරගෙන හිටියද අසිස්ටන්ට් අපි ප්‍රොඩක්ට්ස් වලට මූව් වුණා. ඒ කියන්නේ සර්විස් කරන එක අමාරුයි කියලා. ඊට පස්සේ දැන් එක එක ඒවා කරා. මගේ පොඩි කැලේ තියෙනවා හබ් කියලා නමක් දානවා. මේ ඒක ඔය හබ් කියලා. ඒක මම පටන් ගත්තා ටියුටර් හබ් කියලා එකක්. ටියුටර් හබ් ප්‍රසන්ටේෂන්ස් අප්ලෝඩ් කරලා සල්ලි ගන්න පුළුවන් සයිට් එක. සේ. ඊට පස්සේ පටන් ගත්තා මොබයිල් හබ් කියලා එකක්. ඒකත් සේ. ඊට පස්සේ මොම එක එක හබ් කැලේ දාලා පටන් ගත්තා එක එක. ඊට පස්සේ හරියනේ මම ගෙදරදී ඔන්න ඊට පස්සේ ඔපචුනිටි එක හම්බුනේ. අපේ අම්මා මල්ලිට වන්නවා එක්සෑම්ස් කරන්නයි කියලා. මල්ලිට එක්සෑම්ස් තියෙනවා. මල්ලිට වන්නවා එක්සෑම්ස් කරන්නයි ගේම් ගහනවා කියලා. මං කාමරේ දැන් හිතේ හිතා ඉන්න මොකද කරන්නේ කියලා. මම හිතුවා ළමයිට ගේම් ගහනවා වගේ එක්සෑම්ස් කරන්න බෑ. හැදුවා එක්සෑම් හබ් එක. ඒකත් හබ් එක. එක්සෑම් හබ්. ඒක හදන්න පටන් ගන්න මාස 6ක් 7ක් යද්දී අපිට ස්පයිඩරේෂන් හම්බුණා ප්‍රෝග්‍රෑම් එකේ. ඒකෙන් 1.2 මිලියන් ග්‍රාන්ට් එකක් හම්බුණා. ඒකෙන් පස්සේ දිගටම ඒක කරගෙන ආවා. දැන් software company එක අපේ පටන් ගන්න ඔක්කොම කරලා 4 වෙද්දී ඔක්කොම ස්ටේබල් කරගත්තා. මගේ එඩියුකේෂන් පැත්තෙන් ඒක කරගත්තා. ඊට පස්සේ ඕඩ්ස් අර මේවා හම්බුණා. ඊට පස්සේ දැන් අපිට ඉන්වෙස්ට්මන්ට් එකක් හම්බුණා. ඊට පස්සේ දැන් කම්පැනි එකේ නම මාරු කරා. දැන් වෙන කම්පැනි එකක් විතර එඩියුකේෂන් ෆීල්ඩ් එකේම ඉස්සරහට යනවා. ඔන්න ඔක තමයි අන්තිම ටික හයි ඉන්දියා කතාව. ඉන්වෙස්ට්මන්ට් එක මොකක්ද? ඉන්වෙස්ට්මන්ට් එක කියන්නේ මෙහෙමයි. අපිට තිබුණා ස්ක්‍රීන්ෂොට් කියලා ප්‍රෝග්‍රෑම් එකක්. මම ඒ මගේ තියෙන දෙයක් තමයි මම ඔය හැම මගුලටම ඇප්ලයි කරනවා. දැන් මේ දැන් ටිකට කලින් මම දැක්කා මේ ෆ්ලිප් එකේ මොකක්ද එකක් තියෙනවා. මේ ඒක අපල දාන්න. ඒකේ තිබුණ එකක් මේ නෑ මගුලක් කිව්ව ඒක. ඒකේ තිබුණා මේ පොඩි මොකක්ද ඕඩ්ස් එකක් තියෙන පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. මම ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා පස්සේ ඇප්ලයි කරනවා කියලා. ඒ කියන්නේ මම ඔය තියෙන හැම එකකටම ඇප්ලයි කරනවා. මොකද්ද ඉන්නේ? කවුද ඉන්නේ මොකද්ද වෙන්නේ මොකක්ද අදාළ නැහැ මම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා මම කියනවා එකක් ඩෙවලොප්මන්ට් එකක් තියෙන ඉන්නව ටට්ටක් ගලා හවුනාද එහෙම. දැන් chat GPT ඉස්සර එහෙම තමයි. ඉස්සර එක ඩොකියුමන්ට් එකක් කියන්නේ එකකට හදනවා. ඔය ඕඩ්ස් රෙවෙනියුස් වලට එහෙම ඕඩ්ස් වලට එහෙම දාති එකක් හදලා තියෙනවා. ඒකම කොපි කරා දැම්ම යූසර් බේස් එකේ ආරම්භ වැඩි පොඩ වෙනස් කරලා සබ්මිට් කරා. කොහොමද ඔය තියෙන හැම එකම දාන්න ඉතින් ඒක සමහරලා සිලෙක්ට් වෙන්නේ නැහැ. මම හිතන්නේ 2021 කාලේ මං ගිය ඕඩ් සෙරමනි ඔය ජස්කර් තිබිච්ච ඒවට 10 15 කම්පිටිෂන් ගියා 10 15ක් විතර මම හිතන්නේ ඔක්කොම රිජෙක්ට් වුණා. එකක් මං හිතන්නේ මට මතක විදිහට මං එකක්වත් හම්බුන්නේ නැහැ මට. හැබැයි ඊට පස්සේ අවුරුදු ඔක්කොම ටික ගත්තා. මේ ඔය විදිහට දාගෙන ගියා. ඊට පස්සේ මේ හම්බුණා මේ 2024 ස්ක්‍රීන්ෂොට් කියලා ප්‍රෝග්‍රෑම් එකක් ඒ මාස 6 එකක් එක්ක කරමු. ඒ මාස ස්ක්‍රීන්ෂොට් දැන් 3.0 එක දැන් පටන් ගන්න තියෙනවා. ඔව් 3.0 කියලා එකක් පටන් ගන්න තියෙනවා. ඒක ෆන්ක්ෂනින් එක තමයි බලන්න. ඔව් ටිකක් ෆන්ක්ෂන් එන්න ඕනේ. එයාලට ඇප්ලයි කරන්න පුළුවන් හෙල්ත් এডুকেෂන් බියුටි පැත්තේ ෆාමසිටිකල් පැත්තේ ඔයගේ බිස්නස් දිනවට ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලයි කරලා එයාලා ඒ තියෙන මේ ඇස්පිරේටර් ප්‍රෝග්‍රෑම් එකක් මාස 6ක ඕකේ ප්‍රෝග්‍රෑම් එක ඉදලා ඊට පස්සේ අපිට ඩෙමෝ එකක් තියෙනවා. ඩෙමෝ එකේදී පිච් කරන්න ඕනේ. ඒකෙදි හොඳ මේක දෙක තුන තෝරනවා. පළවෙනියට 3 මිලියන් දෙනවා, දෙවෙනියට 2 මිලියන් දෙනවා. ග්‍රාන්ට් එකක් විතර ඒ කියන්නේ ගිෆ්ට් එකක් විතර ප්‍රයිස් එකක් දෙන කැෂ් ප්‍රයිස් එක. ඒක අපිට රණාප් වුණා. අපිට හම්බුනේ සෙකන්ඩ් ප්‍රයිස් එක. ඒතර අපිට 2 මිලියන් හම්බුණා. ඒකත් එක්ක මේ මාස්ලගේ සබ්සිඩි එක තමයි ඇට්ලස් කියන්නේ. මේ ඇට්ලස් ඇක්චුලි රෙජිස්ට්‍රේෂන් එක කම්පැනි එක. ඒතර ඒකේ හිටපු කට්ටිය ඉන්ට්‍රෙස්ට් වුණා පේ පැත්තට. මොකද එයාලා එඩියුකේෂන් ෆීල්ඩ් එකේ එයාලා හැබැයි අර බ්‍රික් ඇන්ඩ් මෝටර් හදන ඒවා විතරනේ. එයාලා ටෙක්නිකල් ලාම්යක් නැහැ ඉතින්. අපිට කැමති එයාලා කැමති අපිත් එක්ක වැඩ කරන්න. මාස 6ක් විතර මේ 30 40ක් ගියා. ඊට පස්සේ එක එක ඩොකියුමන්ට් සබ්මිට් කරනවා හදනවා. මට ඒක පුරුදුනේ. ස්ටාර්ට්අප් එකක් විදිහට අපි කවදාත් ෆයිනෑන්ස් අර මේවා හදනවා. පර්ෆෙක්ට් හදලා නැහැ. ඒක හරි ස්ට්‍රක්චර් එක. ඒ ඔක්කොම හිතුවා. මුලින්ම ඒකේ ලොගෝ සපෝට් එකක් දුන්න හැච් එකේ. ඒතර හැච් එකේ යාලා මාව ගෙන්නලා ෆයිනෑන්ස් වල මුලින් ඉඳන් හදලා හැමදේම කරා. ක්ලීන් කරා ඔක්කොම. ඊට පස්සේ යාලා ඉන්වෙස්ට්මන්ට් එක දුන්නා. ඉන්වෙස්ට්මන්ට් එකේදී අපේ මේන් කම්පැනි Phonix Software Solutions එක තියෙද්දි තව අලුතින් එන්ටිටි එකක් පටන් ගත්තා Phonix Edu කියලා. ඒ එන්ටිටි එක තමයි ඉන්වෙස්ට් කරේ. මගේ මේන් කම්පැනි එක තියෙනවා. එතකොට ඒකේ 50% එයාට 46% මට එන විදියට
sorry 46% එයාට 54 මට එන විදිහට majority shares මට එන විදිහට බිස්නස් එක පටන් ගත්තා. එයා ඉන්වෙස්ට්මන්ට් කරා, දැන් ඔෆිස් එක ඕපන් කරා, දැන් පැටි ගන්න. නේද බ්ලොග් මම පස්සේ දෙනවා. ඉතින් කට්ටිය වෙන්නේ මම වැදගත් ප්‍රශ්නයක් අහන්න මේ සංජය කිව්වා දැන් අපි මේක මේ අපේ කමියුනිටි එකකට කතා වෙන එකක් අපි දැන් අර ටෙක්නොලොජි බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ෆවුන්ඩර්ස් වුණා විශේෂයෙන්ම මේ ෆයිනෑන්ස් පැත්ත අපි හලනවා. කම්පැනි ෆයිනෑන්ස් තියෙන දේ. ඒක ඇත්තටම සමහර වෙලාවට අපි ඕන වෙන්නේ එක්කෝ අපි ඇනුවල් රිටර්න්ස් සබ්මිට් කරන්න ඔඩිට් එක කරනකොට එහෙම නැත්නම් මේ වගේ ඉන්වෙස්ට්මන්ට් එකකට යනකොට මේ සංජය මොකටද ඒක පටන් ගන්න සහ ඒ ෆයිනෑන්ස් පිළිවෙලට කියන්නේ ඒකේ වැදගත්කම. ඔව් මෙහෙමයි. අපේ එකක් තමයි අපේ රෙවෙනියු මොඩල් එක වෙලා දුන්නේ අපේ ඇප්ස් එක දෙමොල් ඉක්ම ඇප්ස් වල රෙවෙනියු මොඩල් එක වෙලා දුන්නේ මම හිතනවා වල දන්නේද අයිඩියා මාර්ක් කියලා. අයිඩියා මාර්ක් සයින් මේ ස්පේස්. එයාලා ඉතින් තමයි ඉගෙන දවසට ඔයාලා ෆෝන් වලින් රින්ග් ටෝන් වලට එහෙම කියලා තුනක් හැපෙන්නේ. අන්න ඒ පේමන්ට් මෙතන. ඒකට පටන් ගත්ත කාලෙම ඩේලි අප්ඩේට් කරනවා. කීයක් අපි හැපුණාද කීයක් අපිට නිව් රෙජිස්ට්‍රේෂන් ආවද කීයක් රෙවෙනියු තියනවාද ඔක්කොම හදලා. කාලයක් ඇද්දි ඔක් කම්මැලි වෙලා නැතිලා යනවා. ඊට පස්සේ මන්ත්ලි ඩේලි හදන එක වීක්ලි හදන එක මන්ත්ලි වුණා. ඔය ඊට මාස 3ක සැරයක් විතර නියම් බලනවා. අන්තිමට බලන්නෙම නැති ගන්නට මම කියන්නේ මේ කොරෝනා කාලේ. ඊට පස්සේ මේ කොරෝනා පහුවෙලා 2024 මුල වෙද්දි මටම තේරුණා මම මේ යන විදිහ වැරදි. ඒක මටම තේරුණා. මේ මොකද ඒ වෙද්දි ඔන්ලයින් මම ඔක්කොම කරේ. අපි දැන් කතා කරලා ඔව් මටම තේරුණා මේක ඔක්කොම වැරදි මං කරන දේ වැරදි කියලා. ඊට පස්සේ මම හරි ස්ට්‍රක්චර් එකක් හදාගත්තා. මම එව්වා සංජීවයිලා එහෙම වටේ ඉන්න කට්ටිය මම හිතන සංජයයට කෝල් කරා. ඔය හැමෝටම කෝල් කර කර මම ඕක කොහොමද මේක කරන්නේ. අහලා ඊට පස්සේ හරියට HR එක කොහොමද මැනේජ් වෙන්නේ හරියට ෆයිනෑන්ස් මැනේජර් කොහොමද හරියට ડોකියුමන්ට්ස් තියාගන්න කොහොමද ඔය ටික හරියට ෆෝල්ඩර්ස් කරලා ලස්සනට ඩ්‍රයිව් එකක් හදලා ලස්සනට හදුවා. දැන් ඒව හරියට මේන්ටේන් වෙලා යනවා. දැන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක හැදුවට පස්සම තේරෙන්නේ කොච්චරක් බිස්නස් එකට ඒක ඕනේද කියලා. ඔය කාල තමයි උග වැඩේ ගියේ. මොකද මම මැනේජ්මන්ට් කරා මේ මැනේජ්මන්ට් පැත්තේ උනාට ඒ ගැන හිතුවේ. ඉතින් අවශ්‍යයි. කොහොමද මේ උනාය ස්පීඩ් සක්සස්ෆුල් වෙන්නද ඒ මොකද සිටින් එක තියාගත්තේ වැඩ කරනකොට ඩිස්ට්‍රැක්ෂන් නාම හැරෙක මෙහෙමයි දැන් අපි හැමෝම කියන ටයිම් අධි කියලා ඔය ඔක්කොම නැති වෙන්නේ ටයිම් අධි කියන එකත් එක්ක ඒ කියන්නේ හැමදේම ඉක්මනට කරන්න බෑ කියන ටයිම් නැති ඒක කියන්නේ දැන් සමහරවල් ටයිම් ඕනි සමහරලාට අපි කියනවා දැන් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලත් එක්ක මම කතා කරන සමහරලාට කියන්නේ අයුසම ටයිම් අධිනේ මේ කැම්පස් එකේ ආරෝ මේවත් එක්ක අරගෙන එකයි කියලා කියන්නේ හැබැයි ටයිම් කියන එක අපිට මාරු විදියට හදාගන්න පුළුවන් ඒ කියන්නේ මම කිව්වේ නෑ මම এডুকেෂන් මොනවද කියලා මම මුලින්ම කරා ඩිප්ලෝමා මේ ඩිප්ලෝමා එකත් එක්ක මේ ඩිග්‍රී දෙකක් කම්ප්ලීට් කරා මාස්ටර්ස් දෙකක් කම්ප්ලීට් කරා ඩිප්ලෝමා 13ක් කම්ප්ලීට් කරා දැන් මම PhD කරනවා හරි එතකොට දැන් ඕක කරද්දි දැන් මම ඩිග්‍රී කරද්දි තව ඩිග්‍රී දෙකක් කරා ඩිග්‍රී එකක් පටන් ගත්තා එතකොට ඒවත් එක්ක ඩිප්ලෝමා ටික කරා ඒවත් එක්ක බිස්නස් එකක් කරා හැබැයි එතකොට අපි මට ටයිම් තිබුණා මම ඉෂේ කීටිය ගොඩක් කරා මම දැන් උනත් මම ගොඩක් කරලා නිකන් ඉන්නේ එකම දේ තමයි අපි බලා ගන්න ඕනේ අපිට ඒ කියන්නේ අපිට මොකෙන්ද සර්වයිව් වෙන්න ඕනේ. ඒ කියන්නේ සර්වයිව් වෙන්නේ මොකෙන්ද? දැන් මම සර්වයිව් වෙන්නේ සල්ලි වල. සල්ලි එනවනම් මම ඕකේ මම ප්‍රශ්නේ නැහැ මං ඉන්නවා. හරි සල්ලි එනවනම් පැත්තකින් අපි මේ හැමදේම කරන්නේ නැත්නම් කිව්ව සල්ලි හොයන්නනේ එක පැත්තකින්. ඒතර සල්ලි එනවනම් අපිට වෙන වැඩක් කරන්න පුළුවන්. අපි ඉගෙනගෙන කොච්චර කවුරුහරි දැන් මෙතන ඉඳන් ඉගෙන ගන්න යන්නේ නැත්නම් දැන් කිව්වොත් එහෙම හෙට ගිහලා මාස්ටර් එකේ රෙජිස්ටර් වෙන්න කියලා. අපෝ බෑ අවුරුද්දක් මාස්ටර් එකේ මාස් දෙන්න ඕනේ. ඒ වෙලාවේ කොහොමද සල්ලි හොයන්නේ? කියන ඔළුවේ ඉන්නේ. හැබැයි එහෙම නෑ. ඒ අර එක පැත්තේ සල්ලි එනවා නම් අනිත් පැත්ත අපිට හදාගන්න පුළුවන්. ඉතින් මම කරපු දේ තමයි සල්ලි එන පැත්ත හදාගත්තා. ඊට පස්සේ දිගටම මම කරේ මගේ ඉගෙන ගන්න දේවල් ඔක්කොම ඉගෙන ගන්න දේවල් කරා. ඊට මම රොටරේටගේ ප්‍රෙසිඩන්ට් 2020 මම රොටරේටේ මුලින්ම 2020 ජොයින් වුණේ මුලින්ම කෝඩිනේටර් කෙනෙක් විදියට ඊට පස්සේ ඩිරෙක්ටර් වුණා ඊට අවුරුදු ඊට පස්සේ අවුරුදු ප්‍රෙසිඩන්ට්. ඊට පස්සේ අවුරුදු IT. හරි ඔය විදිහට මම ඒකත් කරා. ඒව අර මට ඕනි ඉවර කරන්න. දැන් මම PhD පටන් ගත්තා. තව අවුරුදු 3ක් ඇද්දි මට ඔය වගේ වෙද්දි PhD කරා. හරි ඒතර ඉවරයි නේද? එහෙම තියෙන එකේ තමයි මම ඉන්නේ. කියන හැමදේම කරලා ඉවර කරන්න ඕනේ. කියන්නේ හැමදාම මේ මයින්ඩ්සෙට් එක තමයි අපි මයින්ඩ්සෙට් එක. අපි හිතන්න ඕනේ අර මගේ තියෙන මයින්ඩ්සෙට් එකදී ඉක්මනට ඉවර කරන්න ඕනේ. මොනවා හරි වාහනයක් ගන්න කරනවා දැන් මම දෙවෙනි වාහන මම පදිනවා. ඒතර වාහනයක් වුණත් ගියක් වුණත් හදන එක හදුවා ඉවරයි. හරි දැන් ඉවරයි. මොකද්ද වාගේ බිස්නස් එක එඩියුටෙක්
අර එක්සෑම් හබ් කිව්වකද ඔව්. නැත්නම් මේක වෙන කර නෑ අපේ පළවෙනි ප්‍රොඩක්ට් එකම එක්සෙන් අපි කිසි එකේ පටන් ගත්ත එක. ඊට පස්සේ දැන් මේ ළමයි ලක්ෂණ වැඩි කර අපේ යූසර් බේස් එකේ ඉන්නවා. ග්ලෝබල් අපි ලොන්ච් කරා. ග්ලෝබල් සාමාන්‍ය දැන් මේ විදිහට 50,000 කර ඉන්න එක ටැක්ටිව් සාමාන්‍ය 5,000 කර ඉන්න ග්ලෝබල් මාකට් එකේ. එතකොට අපි දැන් ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්නේ වෙනම ප්‍රොඩක්ට් එකක්. අපි ප්ලෑන් කරන්නේ ඉතින් 3 years වගේ යද්දි ලංකාවේ එඩියුකේෂන් සිස්ටම් එක සෙන්ට්‍රලයිස් කරන්න. ඒ වගේ ප්ලැට්ෆෝම් එකකට තමයි යන්නේ. ඒක ඒකේ වගේ ප්‍රොඩක්ට් ඒ කියන්නේ ලංකාවේ එඩියුකේෂන් සිස්ටම් එක ගත්තොත් අපි හොයන්න සෙන්ට්‍රලයිස් සිස්ටම් එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ටියුෂන් එක පැත්තේ එතකොට රත්නපුර ඉන්ඩිවිජුවල් ළමයි කියන්නේ අපි තුන් ඔබේ ක්ලාස් එකට ආවොත් ඒතර එයා මෙහෙ රෙජිස්ටර් වෙන්න ඕනේ අර කාඩ්ස් එක තුනක් පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ පේරන්ට්ස්ලාට හරියට ඇනලිටික්ස් රිපෝට් එකක් බලා ගන්න ඉන්නේ ඔය වගේ දේවල්. ඒතර අපි කරන්නේ සෙන්ට්‍රලයිස් කරන එක. ඒ කියන්නේ ඔක්කොම එක තැනකට ගන්න එක. ඒක ඔයගොල්ලන් කස්ටමර්ස් වල ෆියුචර් සෙක්ටර්ස් වගේ ඒක පාර්ට් එක. අනිත් ස්කූල්ස් වල අපි මේන් කස්ටමර්ස් ලයිනේ දැන් B2C ගන්න. අපි දැන් B2B තමයි ප්‍රොඩක්ට් එක අපි හදාගන්නේ. ඒතකොට ටීචර්ස්, ටියුෂන් ටීචර්ස්, ස්කූල්ස්, යුනිවර්සිටිස්, පේරන්ට්ස් ඔය හැමෝම එක්ස්පීරියන්ස් තමයි යන්නේ. මොකක්ද ඒ කියන්නේ ස්ටේටස් එක මොකක්ද දාගෙන දැන් 65% වගේ අපි කම්ප්ලීට්. ඒ කියන්නේ හදාගෙන එක අපි ඉන්වෙස්ට්මන්ට් එකත් එක්ක කියන්නේ එක. ඉන්වෙස්ට්මන්ට් එකත් එක්ක යන ප්‍රොජෙක්ට් එක. ඒකට 65% වගේ දැන් කම්ප්ලීට්. තව අපි අවුරුදු 3ක වගේ ප්ලෑන් එකක් තියෙනවා. ෆස්ට් ලොන්ච් එක අප්ටා 6 months වලින් වගේ ප්ලෑන් කරලා තිනවා. නෙක්ස්ට් ඉයර් එකේ මුල වගේ ප්ලෑන් කරලා තිනවා මේ ෆස්ට් ලොන්ච් එක. ඒක ලිමිටඩ් රවුන්ඩ් එක. ඊට පස්සේ සෙකන්ඩ් ලොන්ච් එක මොහොම අවුරුදු 3ක් වගේ යනකම් යන එක තමයි. මේජිස් ද කස්ටමර් මේජිස් ද හදාගෙන ඔව් දැන් එහෙම දැන් අපේ වෙනම ඉන්න මොකද අපි අර කොල්බේට් කරන ඇට්ලස් එකත් එක්ක ඒතර යාළුවා ඒක සල්ලි දරන්නේ නේ ස්ට්‍රේජ් ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒකට අපිට යාළුවගේ පැත්තෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. ඒතර යාළුවගේ තියෙන ලොකු ඩිස්ට්‍රිබියුෂන් channel එකක්. ඒක ලංකාවට එන්නේ අපි ඇට්ලස් කියලා ගත්තොත් එහෙනම් ගෙදර ගම මකණයක් හරි තියෙනවනේ. ඒ yes ඒ ඇට්ලස් තමයි. ඒ ඔප්ෂන් එක අපිට දිනන වෙන පැත්තේ. ඔය ග්ලෝබල් ප්‍රොඩක්ට් එක එක්සන් හබ් එකේ නෙමෙයි දෙයක් තමයි එක්සන්ස් කරන්නේ නෙමෙයි. ඒක ලොකු කන්සෙප්ට් එකක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ ඕවර්ස් ගොඩක් මොනවා හරි. අයිඩියා එක සිම්පල්. අයිඩියා කියන්නේ ළමයින්ට පුළුවන් අපි වැඩිපුරම ළමයි ප්ලේ කරන ගේම් එක පොඩක් බලුවා. ඒ දවස්වල වැඩිපුරම යූස් කරන ලංකාවේ කෙන්ට්‍රස්. කෙන්ට්‍රස් ගේම් එක ගොඩාක් කට්ටිය ප්ලේ කරනවා. ගොඩාක් කට්ටිය දාන්නේ ගේම්. අපි කරපුවේ තමයි කෙන්ට්‍රස් ගේම් එක වගේ ඇප් එකක් හැදුවා. එතකොට ඇප් එකේ තියෙනවා ළමයින්ට පුළුවන් අපි උදාහරණයක් 2015 පේපර් එක කියලා 2015 සයන්ස් වල මේ වල සයන්ස් පේපර් එක කරා. ඒකේ ප්‍රශ්න 40 ලෙවල්ස් වලට කඩලා එක ලෙවල් එකේ ප්‍රශ්න 10 ගන්න දාලා තියෙනවා. ඒතකොට ලෙවල් 3 අර කෙන්ට්‍රස් එකේ වගේ හයියර් ලෙවල් එක කරන්න ඕනේ 30 30 ගහලා ලකුණු ගන්න ඕනේ නෙක්ස්ට් ලෙවල් එකට යන්න. ඒ ලීඩර් බෝඩ් එකක් හැදෙනවා. එතකොට ඒ ලීඩර් බෝඩ් එකේ ඉන්න අය මන්ත්ලි රිවෝඩ්ස් වම් වෙනවා. අර ඒ වගේ එකක් තමයි ඉන්නේ. අයිඩියා එක හරි සිම්පල්. ඒක ඒ වගේ එකක් තමයි ඉන්නේ. ඒ ග්ලෝබල් මාකට් එක කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ලංකාවේ මේ සිටුේට් එකෙන් මේ ඉන්ඩස්ට්‍රියල් එකම තියෙනවා. ඉන්ටර්නැෂනල් මාකට් එකේ ඉන්ඩස්ට්‍රියල් ඉන්ඩෙක්ස් තියෙනවා. ඒක කස්ටමර්ස් වල එක්ස්පෙක්ට් කරන්නේ ඒක වගේ පොකුළු වල අප්‍රෝච් කරන්නේ ස්කූල්ස් වල නැත්නම් මේ පේරන්ට්ස් වල නෑ මම කරන්නේ ඩිජිටල් මාකටිං විතරයි. ඒ කියන්නේ දැන් මේ වෙන කන්දිදාස් ඉතින් නම් මේ වෙන අපි තාම ඉල්ල කස්ටමර්ස්ලා කතා කරලා හැන්ඩල් කරලා ෆිසිකල් ප්‍රොමෝෂන්ස් මුකුත් කරලා නැහැ මේ වෙනකම්. මොකද ඉතින් අහන්නේ මේ සෙග්මන්ට් එක මොකද කියලා. ඉන්ටර්නැෂනල් ජර්මන් ස්කූල් එකකට නැත්නම් ළමයි ළමයි සම්මේලනවල පේරන්ට්ස්ලා ගොඩක්ම නැතිව තරම් අපි ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක උනත් පේරන්ට්ස්ලා පිච් කරන්නේ ගොඩක් වෙලාවට ළමයාම තමයි පිච් කරලා අපේ වීඩියෝස් ඔක්කොම යන්නේ ළමයා කෙලින්ම ළමයන් විදිහට කතා කරන්නේ. ඒ විජුවල් මාර්කටිං වලින් Google Ads එකක් කරලා යන්නේ. ඉතින්ලා තමයි තියෙන්නේ. ඒක බොහෝ ග්ලෝබල් ප්‍රොඩක්ට් එක කියන්නේ කෙලින්ම ලංකාවේ ඉඳන් අයිඩියා අරගෙන එහෙම හදලා අර දෙන්නේ එහෙම. ඒ වගේ ළමයි ලක්ෂ පමාරක් අටක් වගේ ඉන්නවා තමයි ග්ලෝබල් මාකට් එකේ මුල තමයි අර මට ඔළුවට වෙනන්නේ මම යන පාත් එක වැරදි කියලා. එදා තමයි ග්ලෝබල් මාකට් එකට රට එක ගන්නේ. ඒ ග්ලෝබල් මාකට් එකේ ප්‍රොඩක්ට් එක හදලා ඉවරන මොයි කවුරුරි කියලාද නැහැ. ඒක ඉලෙක්ෂන් මේ කේම්බ්‍රිජ් නෑ මම දැන් ලංකාවේ මේ මොඩල් එක වැළුවා. ලංකාවේ මොඩල් එක වාස්තු ග්ලෝබල් වැළුවා. ග්ලෝබල් සාමාන්‍ය ඇප්ස් තියෙනවා. කම්පියුටර් සෙක්ටර් ඉතින් අපි ඉතින් දාලා බලුවා. වැඩේ
ඒකනේ ඇප් ස්ටෝර් එකේ ඕපන් කරාද ඔයාගේ රීජන් එක කොහමද නෑ එහෙම රීජන් ඕපන් කරේ නෑ කොහොමද පටන් ගත්ත කාලේ නම් රීජන් එක ඕල්මන් රිසීව් හැබැයි ප්‍රොමෝෂන් කරේ ලංකාවට විතරයි ඊට පස්සේ අර එඩෙක්ස් එකෙන් ඉස්සරහලා කෙලින්ම Google Ads ඔක්කොම ග්ලෝබල් මාකට් එකකට ක්‍රියේට් කරනවා අපි වැඩිපුරම ඉන්නේ UK ඉන්වෙස්ට් කොහොමද ඇඩ් එක්ස්පෙන්ඩිචර් ඇඩ් එක්ස්පෙන්ඩිචර් බලුවොත් සාමාන්‍යයෙන් Google Ads තමයි කරේ Google Ads සර්ච් ඇඩ්ස් YouTube මේන්ම YouTube එතකොට පටන් ගන්න කාලේ අපි ලංකාවට පටන් ගත්ත කාලේ අපිට මට ඇප් එකක් ඉන්ස්ටෝල් කරලා ඇක්ටිව් වෙන්න යූසර් කෙනෙක්ට රුපියල් 243ක් විතර ගියා. 282 විතර. ඒ කියන්නේ ඩොලර් එකමාරක් දෙකක් විතර ගියා ඒ කාලේ. ඒක ඔප්ටිමයිස් කරලා 780 යනකම් ගත්තා. රුපියල් 7 ඩොලර්ස් නෙවෙයි රුපියල් 780 යනකම් ගත්තා. ඒක ඩවුන්ලෝඩ් එකකට යන කොස්ට් එක. රුපියල් 780 යනකම්. wow ගත්තා. කැම්පේන් එක ඔප්ටිමයිස් කරලා. රුපියල් 200 ගානක් විතර රුපියල් 780 ඩවුන්ලෝඩ් කොහොමද කරේ ඔප්ටිමයිස් කරලා ඇඩ් එක ඔප්ටිමයිස් කරලා ආරම්භ කරා මොකද මගේ මාස්ටර්ස් එක මම කරේ ඩිජිටල් මාකටිං ෆස්ට් මාස්ටර්ස් එක මැලේසියා යුනිවර්සිටි ඒකට ඒ කරන ගමන් මගේ රිසර්ච් එක උනේ කොහොමද මේ ඇඩ් ඩිස්පෙන්ස් අඩු කරන්නේ කියලා ඒකට ඒකත් එක තමයි මම එක ටාගට් ඔඩියන්ස් වලට දාලා ඊට පස්සේ වීඩියෝස් පෝස්ට් ඊට පස්සේ අපි දාන එඩිට්ස් ඔක්කොම ටික ඔප්ටිමයිස් කරලා අන්තිමට බලද්දි AB ටෙස්ටිං කරේ දෙපාරක් වගේ. AB ටෙස්ටිං මොකටද කරන්නේ? එකම ඇඩ් එක ඔප්ටිමයිස් කරන එක. එකම ඇඩ් එක ඔප්ටිමයිස් කරලා මොකද Google Ads වල තියෙන එක දෙයක් තමයි අපි එකම ඇඩ් එක තාම 2000 එක ඇඩ් එකක් මගේ තාම එනවා. තාම රන් වෙනවා. මම දැන් ඩොලර් 15000 20000 විතර ඇති ඒක ඇඩ් එකේ. ඒතකොට ඒ යන ඇඩ් එක තාම එනවා. ඒතකොට ඒ ඇඩ් එක අර කාලයක් යද්දි Google එකෙන්ම ඉන්ෆැක්ට් අනිත් එකම දෙයක් තමයි මේ වීඩියෝ සිංහල. වීඩියෝ සිංහල Google Ads කරලා තියෙන සිංහල වීඩියෝ. මොකද සිංහල වලට වීඩියෝස් මේ ඇඩ් කරන්න බෑ Google Ads. කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. එතකොට පිටරට මාකට් කරන්නේ කොහොමද? පිටරට අපි ඉංග්‍රීසි වලින් මේ ඇඩ් එක ඉංග්‍රීසි වලට හදන්නේ. ඒ රෝල් එක වැඩි කරන කස්ටමර්ස් කෙනෙක් Google Ads 100% Google Ads 230. So Facebook කරන්නේ නැහැ. YouTube නෑ YouTube එකේ අපේ Google Ads වල තියෙනවා මේ app install කියලා වෙනම app promotions කියලා තියෙනවා වෙනම tab එකක්. app promotion කියන ගිහලා app එක link කරන්න පුළුවන් අපිට අපේ iOS Android දෙකම link කරලා මේ ඒකෙන් ගාමන් යන්නේ. රෝල් එක රෙඩි මොඩල් එක idea මත. නෑ ඒක මම නෑ නුඹලේ ඒකට දැන් සබ්ස්ක්‍රිප්ෂන් රුපියල් 3 දවස්. ප්‍රීමියම් එක නෑ ග්ලෝබල් එක global එක ඩොලර් 3. මාස. ඒක කොහොමද charge ඒක යන්නේ Google Pay Apple Pay කනෙක්ට් කරලා තියෙන Revenue Cut Group. Revenue Cut කියලා software එකක් තියෙනවා. වෙබ් එකක් තියෙනවා. Revenue Cut එකකින් කරන්නේ මීඩියේට කෙනෙක් විදිහට දෙගන්නවා Google එකයි Apple එකයි. මොකද රියල් ටයිම් එකට බලාගත්තා හැකි. Revenue Cut එක through තමයි යන්නේ. එතකොට ඔයාලා ස්ටෝර් එක දුන්නේ යන්නේ මොකද ඒක සොක්කුම් ඔව් නිකම් ඩබල් ක්ලික් කරලා මේක කරන්නේ. ඒක මොකද දන්නේ කට් එක මේ කට් එක ඒව හිතන්නේ නැහැ. මොකද අපි අයිඩියා මාර්කට් 170ක් කපනවා. 130ක් කපනවා. මොබිලේ 130ක් කපනවා. අත් එකේ එයාට ගත්ත 150ක් කපනවා. ඉතින් ওই කට් එකේ අර ගන්න කමන්නේ. ඒක රට කන්ට්‍රි එකත් එක්ක නැත්නම් 107 5 8 10 15 25 යනකම් ඔය යනවා. ඔව්. ඔය රිපෙෂන් එකක් තියන්නේ ඉන්ඩිවිජුවල් ග්ලෝබල් ඉන්ඩිවිජුවල් නැත් එකේ අපට මොකක්ද කියන්නේ පේඩ් version විතර. පෙඩේෂන් අපේ ෆී දෙන්නේ අපේ ඩෙමොන්ස්ට්‍රේෂන් වීඩියෝ එකක් මොකක්ද දාලා ඩෙමොන්ස්ට්‍රේෂන් කියලා ඇඩ් එක යනවා පොඩි ඩෙමෝ හොස්ටිං කොස්ට් එකක් තියෙනවා. හොස්ටිං කොස්ට් එකක් අතුත් නෑ දැන් අවුරුදු 4ක තියෙනවා. මොකද ස්පෙෂලිසේෂන් ප්‍රෝග්‍රෑම් එකකින් කරපුවා අපිට හම්බුන AWS Ready. ඊට පස්සේ ඒක අවුරුදු දෙකක ඉවරෙච්ච එක මම Microsoft Startup Hub රෙජිස්ටර් වුණා. ඒක දැන් මම හිතන්නේ දැන් මම ඉන්නේ ඩොලර් 25000 එකේ. ඒක ඉවරින් ලබන අවුරුද්දේ ජූලි වල තව අවුරුද්දකට මේ ලක්ෂ ගාමාර ඊට සල්ස් කම්පැනි EBR එකට බල එකක් ගත්තා ඒක. අවුලන්නේ. අතරම දැන් මේ වෙද්දි ස්ටාර්ට්අප් එක පටන් ගන්න නම් කාරාරි වියදමක් යන්නේ නැහැ. ඒ ස්ටැටිස්ටික්ස් පාවිච්චි කරන්න ඕනේ. අපි දැන් තමයි ගෙවන්නේ මේ අවුරුද්ද ගෙවන්නේ පටන් ගත්තේ. ඔව් දැන් මම මාස 6කින් වගේ මට ඔව් නෑ ඇත්තටම තියෙනවා ඉන්ටිග්‍රේටඩ් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා දැන් এডুকেෂන් ගත්තොත් එහෙම EduSpace කියලා එකක් තියෙනවා සිංගප්පූරු වල EduSpace එකට ඇප්ලයි කරන්න පුළුවන් ඊට පස්සේ এডুকেෂන් පැත්තේ තව ලංකාවේ ගොඩාක් ඒවා ස්පෙෂලිසේෂන් මම හිතන්නේ මේ අවුරුද්දේ නම් 30 කතාවක් කියන තරම් ඔය වගේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා සහ මේ ස්ටාර්ට්අප් පටන් ගත්තී කොහොමද AWS එකේ ඩොලර් 5000 දෙනවා Google එකේ ඩොලර් 5000 දෙනවා මේ දවස්වල Google ස්ටාර්ට්අප් එකේ ප්‍රොමෝෂන් එක යනවා Google startup promotion නැත්නම් නිකන් Google startup කියලා ගහන්න මේ ඩොලර් 5000 මුලින් දෙන අවුරුද්දට ඩොලර් ලක්ෂ 2ක් යනකම් ගත්තා හිටියේ.
පළවෙනි අවුරුද්දේ ජෙමිනයි කී හම්බෙන්නේ. ඔය ටික ඔක්කොම තියෙනවා මේ දවස්වල Google startup එක කියන්නේ. අර ඒවට ඉතින් කොස්ට් එක ගන්න නැහැ. මොකද වෙබ් එකෙන් VPN හදා ගන්න ඕන නම් වයිට් කෝඩ් කරයි. කිසි ප්‍රශ්නයක් නැහැ වයිට් කෝඩ් කරයි. වයිට් කෝඩ් කරා ප්ලැට්ෆෝම් එක හදාගත්තා. ඔය ලවබල් එක තියෙනවා. ඩිසයින් හදා ගන්නවා නම් Wisely කියලා සයිට් එක තියෙනවා. දැන් මම ඊළඟදී අලුත් මේ වයිට් ටැග් හදුවා එකක්. එයාට හදපු එකක් fully paid. ඩිසයින් කරේ අත්තක අයිඩියා එක ජෙනරේට් කරන්නේ. අයිඩියා එක හදාගෙන ඒකේ කන්සෙප්ට් එක ඔක්කොම හදාගත්තේ ChatGPT. ඩිසයින් එක Wisely කෝඩ් එකේම කොල්ලෙට දීලා කරගන්න. international market lo rakyat belajar pagi kalau kita berhasil itu rating dan online itu lah lagi ada film lagi bermain special paling so ini market මෙහෙමයි. අපි ප්‍රොඩක්ට් හදද්දී අපි කරන්නේ කස්ටමර් එකට. හරිද? ඒ කියන්නේ දැන් කස්ටමර් එකට කියන්නේ අපි ප්‍රොඩක්ට් හදන සමානකට අපි හදලා ඉතනවා ඒක මිනිස්සුන්ට ඕනේ. හරිද? දැන් මම හදලා මම වහන සොලියුෂන් එක. ඒක මිනිස්සුන්ට ඕනේ කියලා. සමානකට ඒක ඕනේ නැති වෙන්නේ. හොඳම දේ තමයි මිනිස්සුන්ට ඕනේ දෙයක් බලන්න. දැන් මම අරගෙන හදන්නේ තමයි අපේ මාලික එක්ස්පෙන්ස් කරන්නේ ගේම් ගහනවා. ගේම් ගහනවා එක්ස්පෙන්ස් කරනවා. ඉතින් අර ඒක හදද්දී ඒකේ කිසිමක් මේන් ෆීචර් විදිහට ඉලියවන්නේ. ඒතර ඉතින් මාළොත් එක්කත් එයාලගේ ඒ කියන්නේ එයාලා යුනිවර්සිටි එකත් අපි පොඩ්ඩක් අයිඩිය දැන් තේරුම් ගත්තා ඇඩ් අපි ඒ කියන්නේ කොච්චර ප්‍රයත්න දුන්නා කොච්චර අපි ෆීචර්ස් පදරන්නේ මාකටිං අවුල. ඒතර මාකටිං කරද්දී අපි අනිවාර්යයෙන්ම එයාගේ පේන් පොයින්ට් එක තමයි සර්ච් කරන්න ඕනේ. ඒතර අපි මුලින්ම බලන්නේ එයාගේ පේන් පොයින්ට් කොහොමද පොඩ්කාස්ට් එකක් හදාගන්න. දැන් නිකන් අයිඩියා එකක් දෙන්න කාරණේ ලංකා ඉන්ටර්වියුස් එකේ ලංකා කීයද ගන්න දැන් අපි කියනවා මොකද කියලා ලංකා හැමෝටම තීන්දුවක් තියනවා කියන්නේ ඒකයි කියලා 100ක් තියෙනවා ටිකක් 156 ඒ කියන්නේ ලංකාවට මිලියන 12ක විතර ගන්න දෙන්නේ හොඳයි. ඒක හොඳ ගන්න ග්ලෝබල් මාකට් එකක් බලන්න ඒෂියන් මේ ලකුණු වශයෙන් බලන්න දෙක සෝෂල් මීඩියා කේස් එක කියලා දෙනවා ලංකාව යුනික් එකේ ෆේක් එකක් fake එක email accounts gmail accounts ඒක අපි ජනගහනයක් දීපු කෙනෙක් නෑ 8 million තාම ලංකාවේ තියෙන 8 million right yes YouTube channel තියෙන 8.3 million channel නේ YouTube accounts social media Facebook තියෙන 8.2 million ඒක 36 හරි දැන් මම මේ කියන්න ඕනේ මට ඕනේ කියන්න ඕනේ අපි රිසර්ච් කරනවා නේද ඕනේ පට්ට fake හරි ඒ කියන්නේ අපි online dealer රිසර්ච් කරන්න ගත්තාම අපි දැන් අපි කස්ටමර්ස්ලා පේන් පොයින්ට්ස් කරනවා online. හරිද? ඒ අපි ගාව සර්විස් කරනවා අපි සාමාන්‍යයෙන් රිසර්ච් කරන්නේ එක්ක සර්විස් කරනවා නැත්නම් කතා කරනවා නැත්නම් මොනවා හරි යාට ක්විස් එකක් දීලා කරනවා නැත්නම් පෝල් එකක් දාලා මොන්නේ කරන්නේ. ඒ කරන්නේ ඔක්කොම අපි ලංකාවේ ඔඩියන්ස් එකේ 36 විතරයි. හරිද? ඒ 36 පොඩි පොසිෂන් එකක් තමයි අපි කරන්නේ. හැබැයි ආරණ මාකට් එකේ තියෙන දෙලින් එන්නේ. දැන් ඔය අල්ප්‍රන්ට් එක හදද්දී මම අපි කතා කරා ගම්පා කුරුණෑගල අනුරාධපුර පොළොන්නරුව බදුල්ල ගාල්ල මාතරක ඔය වගේ පැතිවල ඔයාලා දන්නවා අනුරාධපුර පහේ පන්ති ළමයි ඔන්ලයින් නෑ ඒ ළමයි පන්තියක් නෑ කියන්නේ ඒ ළමයි පන්තියක් නෑ ඒසි දින්නවා මේ ක්ලාස් ඒ ළමයි ක්ලාස් යන්නේ ඒසි දින්නේ පන්ති හරි ඒක තමයි ඒ ළමයි පන්තියක් හරි ඔය වගේ රාජ්‍යවල තියෙනවා හැබැයි ඒව ඔන්ලයින් මෙහෙම ගන්න බෑ හරි ඒතර මම ඔන්ලයින් කරපු රිසර්ච් එකයි ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා කරපු රිසර්ච් එකයි අහසයි බලන්නේ. හරි මම කියන එලිවේෂන් එකේ මම කරපේ. එතකොට අනිත් ඒවාත් එහෙම වෙන්න පුළුවන්. දැන් මිනිස්සුන් තියෙන පේ අපි මාකටිං කැම්පේන් එක කරද්දී ග්‍රවුන්ඩ් ලංකාව කරනවා හරි ග්ලෝබල් කරනවා නම් කොහේ හරි මුලින්ම බලන්න ලංකාවේ ඒ ඉන්න කවුද කොහෙද ඉන්නේ කියන්නේ. ඔයාලා බලන්න මේ ඩිජිටල් ශ්‍රී ලංකාව කියලා දාන්න ඩිජිටල් කියලා පොලිකට කරනවා කරන රිපෝට් එකක්. හරි ඩිජිටල් ශ්‍රී ලංකාව කියලා ගමන් මොනවා දෙන්නත් ඒ ගියාට පස්සේ යටම හරියනවා PDF එක. ඩිජිටල් ඉන්දියා ඩිජිටල් මැලේසියා ඕනියා ගන්න රටවල් 160 ගානක මම දැන් යාළුවෝ රිපෝට් තියෙනවා ඒ රිපෝට්ස් වල තියෙනවා කොච්චරක් ඉන්ටර් පාස්ටිං වලද කොච්චරක් සෝෂල් මීඩියා වලද ඔය හැමදේම තව තියෙනවා කැලෙන්සිටි එකේ ෆිල්ම් එකේ ඉතල එපිඩම් එකේ ඉස්සරහ එකක් මේ ඩිජිටල් අවුට්ලුක් ශ්‍රී ලංකාවේ තව රිපෝට් එකක් ඒකේ තියෙනවා ලංකාවේ ටීවී කොච්චරක් බලනවද රේඩියෝ කොච්චරක් කරනවද මේ හැමදේම විස්තර ඒවත් කවුන්ටින් කරලා එයා ක්ලාස් එක කොහොමද ගත්තේ විස්තරක් තියෙනවා ඒතර ඒ වගේ ඒ රිපෝට්ස් බලන්න මේ ඔයාගේ ටාගට් ඔඩියන්ස් එක ඇත්තටම මෙතන දින්නේ නැත්නම් ඉන්නේ. මොකද
අරගතිය සමහරටවල ෆෝන් එක පාවිච්චි කරාට සෝෂල් මීඩියා නැහැ. ඒතර අපි හැබැයි අපි ප්‍රශ්න නෙමෙයි ඒක. ඒතර යාගේ පේන් පොයින්ට් එක හොයාගන්න. එයා සමහරවල් YouTube විතරයි ඉන්නේ. ඒතර අපි ඒ කට්ටිය පේන් පොයින්ට්ස් හොයාගන්න අර මාකටිං සෙල්ස් එක කරලා දැන් මම මොකද ඒ දුන්න මොකද ඔන්ලයින් කරනවා කියන එක මම හිතන්නේ 30 තාක්ෂ කෙනෙක් රිසර්ච් කරලා. digital outlook. digital outlook දැන් ඉස්මාහිල් ලබස් කරන්නේ යා 34ක් තියෙනවා. කැලේ ඉතින් අපිට කරලා තියෙනවා. एजुकेशन गूगल डाटा एजेंट तो काम करेंगे गूगल यूट्यूब पे वीडियो के yes skip back to the site here benada को करने मन benada को करने ඒවා තියෙන වීඩියෝස් ලංකාවේ තියෙනවා. කොහොමද තමයි ඉතින් කතාව ඒක ප්‍රශ්න අවසන්. और प्रीमियम मोड try කරා. premium model එක මුලින්ම try කරා. මුලින්ම කීදුන්නා පරිගණක මතය යාපේ වෙනකෝ ඒ කරන්නකෝ. users දාතෝ ඉස්සරහට කරොත් ඒක. ඊට පස්සේ අපි කරපෙන්නේ page එක. ඒක ලංකාවේ අපි දැන් IMR කියන එක ඇත්තටම මේක දාන්න එපා. මේ IMR කියන එක ඇත්තටම නෙට් එකට යන්නේ. මේ මොකද ඒක තමයි ෆෝන් වල පැකේජස් තියෙනවා. කෝල් පැකේජස් SMS පැකේජ් තියෙනවා. ඉතින් ඇක්ටිව් කවුන්ට් එක ගොඩාක් අඩු ගාමන 1000 සිස්ටම් 10 ම ගිහලා තමයි සල්ලි කැපෙන්නේ. 10 වගේ තමයි ඒක තියෙන්නේ මේ ඇක්ටිව් කවුන්ට් එක. එතකොට අපි කරපෙන්නේ මම ඔය රෙවෙනියු චැට් එකම ලංකාවෙන් ක්‍රියේට් කරා. ලංකාවේ මාර්කට් එකක් හදන්න. කියනකොටේ සිංහල තත්ත්වෙම 0.0.0.5 රේට් එක 1000 රිජිස්ටර් වුණොත් 25 පේ කරා. ඒ 1000 රිජිස්ටර්ලා ඇක්ටිව් වෙන ඇක්ටිව් සාමාන්‍ය දවස් 3ක් විතර ඉඳලා ඒකෙන් 25 පාර්ට් කරන්න කරන්න. ඒකත් අපි මුලට දැම්මා. මුලට දැම්මම රෙජිස්ට්‍රේෂන් යන්න බෑ. 1000 රිජිස්ටර් වල දෙන්නේ විතර ඒ තමයි කාට් එක. ඒ ඉන්න කාට් එකම ටයිම් කරලා ආය බෑක් normal අර පිළිච්ච එකට මම දෙන්නා. ඔය තමයි මේ ප්‍රීමියම් එක try කරා. මම ගියේ ටෙස්ට් එකක් තියලා මම හිතන්නේ දැක්කම මම දන්නේ නැහැ. ඒක අතතර කොහොමද කියලා. අපි දෙයක් දෙනවා නම් ප්‍රකටයක් ඒකට වැලියු එකක් දෙන්න ඕනේ. මොකද වැලියු එකක් නැත්නම් ඒ මිනිස්සුන්ට ඒක ගානකුත් නැහැ. අපිට ලැබුත් නැහැ. අපි පුරා කණ්ඩි කියනවා නෑ මම මේ මොඩින් ෆ්‍රී දෙනවා. ෆ්‍රී දුන්නාට කමන්නේ. අපි ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි හදාගන්න, ප්‍රොඩක්ට් එකේ ෆීචර්ස් හොයාගන්න, බග්ස් ඔක්කොම ෆික්ස් කරගන්න. ඒක මොකද? ඒකට අපි ඒක පැත්තෙන් දෙන්නේ. ඒක කරගන්න. හැබැයි පර්ෆෙක්ට් ප්‍රොඩක්ට් එකක් දෙන්නේ ඒක ෆ්‍රී දෙනවා කියන එක මම හිතන්නේ ඒක පිළිරම නැති වෙලා. මොකද අපි නිකන් ඩිසයින් කරගෙන ඔක්කොම කරගෙන කොහොමද කස්ටමර් එක්ස්පීරියන්ස් කරවන්නේ? මෙහෙමයි මනි බෙක් නෑ නෑ කස්ටමර් නෑ මෙහෙමයි කස්ටමර් එක්ස්පීරියන්ස් එක කියන්නේ කස්ටමර් ඒක උවමනා නම් තමයි ප්‍රොඩක්ට් එක ගන්න. හරිද? ඉතින් අපි වාගේ ගොඩක් තියෙනවනේ. ඔව් ප්‍රොඩක්ට් එක දැන් අපි එයාට එක්සෑම් එකකට මේක ඕන නිසා තමයි ගන්න. අරගෙන එයා පේ කරනවා. පේ කරලා ඔන්න පාවිච්චි කරනවා. පාවිච්චි කරද්දී අපි මෙහෙම එක පැත්තෙන් අපි බොරුවක් කරලා දෙන්න බෑ. අපි බොරුවක් කරලා දෙනවා නම් ඒක වැරදි. ඒතර එයා එක්ස්පීරියන්ස් එකත් කවල් හැමම කෙලින්ම හොඳ රේටින් එකක් දැම්ම වැඩි ඉවරයි. දැන් අපි මම හිතන්නේ රේටින් ඇට්ලිස්ට් එකේ 3000 ගණක් තියෙනවා. 4.2 වලින් විතර එහා. ඉතින් අවුලක් නැතුව රේටින් බලුවම එයාට කොන්ෆිඩන්ස් එකක් කරනවා මේක අවුලක් වෙන්නේ නැහැ. අවුලක් වෙන්නේ නැහැ නේ. අනිත් එක එයා යූස් කරද්දී එයාට දැනෙන්න ඕනේ මේක වර්ත් කියන එක. මේ පාවිච්චි කරන එක වර්ත් කියලා. ඉතින් ෆ්‍රීම දෙන්න නැතුව රුපියල් 3ක් හරි 5ක් හරි දවසට අරගෙන හරි කමන්නේ. ප්‍රීමියම් එක ආයෙ දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. තව ෆීචර්ස් දෙනවා නම් තව දුන්නේ නැහැ. ඉතින් අපේ ආල් ප්ලැට්ෆෝම් එක අපි මම හිතන්නේ අපේ රෙවෙනියු මොඩල් තියෙනවා 15ක් විතර. අලුතින් යන්නේ. ඒ කියන්නේ එක එක දැන් අර නිකන් මේ ගියසදී මීට් එකේ දුන්න අපේ ටීම් එකත් එක්ක ටීම් එකේ ඉන්නේ අපි දැන් ෆයිනෑන්ෂියල්ස් කොහොමද දෙන්නේ කියලා දැන් ඔන්න මැප් කරලා තියෙනවා දැන් ඉතින් අපි දෙන ෆීචර්ස් ටික. ඒතකොට සල්ලි කැපෙන දැන් ටික දාන්න. නිකන් මං කිව්වේ අර නිකන් අපි ඉස්සර අර ගේම් ගහද්දී අර සල්ලි එකතු කරන්නේ අර තැන් වලින් අර තියෙන පොඩි පොඩි ගේම්ස්. ඒතකොට ඒ වගේ දැන් වලින් අර කොයින්ස් එකතු කරනවා වගේ හැමදේම සල්ලි. අන්න එහෙම නේද තමයි හදන්නේ. මොකද අර සංජීවයේ විසවියෝ ඉනවා මේ ස්ටාර්ට්අප් එකක් අපිට කරද්දී වෙන්න නම් රෙවෙනියු එක තියෙන්න ඕන. මොකද සල්ලි අපි අර කියන්නේ ඥාන හිත හදාගන්න කිව්වට කමන්නේ සල්ලි නිකන් ඕනේ නැහැ වගේ කියලා. ඒ වුණාට හැබැයි ස්ටාර්ට්අප් එකක් කරන බිස්නස් එකක් කරනවා නම් සල්ලි එන විදිහට ඉන්න ඕනේ. මොකද ඔයාලා කෑෂ් බර්න් කරන්නේ නැත්තම් මොකද මම පටන් ගත්තී තාත්තෙන් රුපියල් 60000 කිල්ල ගත්තා. මුලදී සල්ලිම නැතුව දැස් විදි ගන්නවල රුපියල් 60000 තමයි ඉල්ල ගත්තේ පටන් ගන්න. මේ ප්‍රොමෝෂන් කරන්න එක. හරිද? ඒතකොට ඒකල්ලා ඉන්නේ සල්ලි බූස්ට් අප් කර තමයි ඉස්සරහට ආවේ. එහෙම කරගෙන යන්න බැරි නම් ඒ කියන්නේ බූස්ට් අප් කරන්න බැරි බිස්නස් ගන්න සල්ලි අපේ තියෙනවා නම් බර්න් කරන්න ප්‍රශ්නයක් නැහැ. නැත්තම් අනිවාර්යෙන්ම බලන්න ඕනි පළවෙනි දේ තමයි
සල්ලි කොහෙන්ද එන්නේ? ඒක මුලදී මාසයකදී වගේ කාලේ වැඩ කරන්න ඕනද නැත්නම් දස්පන්ති නම් ෆස්ට් මන්ත් නම් කරේ. දැන් පුළුවන් දැන් මම මේ සංජීවත් මර කියන්නේ සංජීවත් මර කියන්නේ තමයි අර මේ සල්ලි හොයන කරමු ගහරේ වචනයක් කිව්ව දවසක සල්ලි ඔය මේ කියන්නේ ප්‍රෑට් සල්ලි මවන සීන් එක. ඒ කියන්නේ ප්‍රෑට් එක හදද්දි ඒ කියන්නේ ප්‍රෑට් එක අපි එක්කම එහෙමයි ප්‍රෑට් එක තියෙනවා. ඔව් සියද සල්ලි මවන සීන් එක. ඒ කියන්නේ ප්‍රෑට් එක තියෙද්දි ඔයාලා සල්ලි ඉන්නවනේ වෙන පැත්තේ ඉන්නයි. දැන් අපි තුමු දැන් ආදරම හොඳ ප්‍රෑට් එක. හරි අපි තුමු ආදරම පින්ටෙක් හරි ඒක හරි හෙල්ත් එක කියලා හෙල්ත් පැත්තට ඇප්පක් හදනවා. මාසයක නම් සල්ලි ඉන්නේ. ඔයා වෙන කම්පැනි එකකට කන්සල්ට් කරන්න. ඒ කාලේ එතනින් සල්ලි නෝ. නැත්තම් ඒව ගැන වීඩියෝස් හදලා YouTube දාන්න නැත්නම් කෝස් එකක් කරන්න මොකක් හරි. ඊළඟ ඔව් ඊළඟ වෙනම කෝස් එකක්. ඒතර ඒ කෝස් එකෙන් එන සල්ලි ගත්තා අපිට රිස්පෙක්ට් කරනවා. කොහෙන් හරි සල්ලි එනවනේ. ඒක ට්‍රේඩින් කරන්න නම් දෙවල. නෑ ඒක කවුලක් නේ. හරි එහෙනම් ඊළඟට අපි ස්තුතියක් දෙනවා ඊළඟට thank you so much. ආටත් දෙනවා වවුචර් එකක් අපේ ai.elearning.lk අපේ subscription platform එක learning වලට thank you so much.